ඩිජිටල් කරණයත් එක්ක ලෝකය වෙනස් වුණා. ලෝකය විතරක් නෙවෙයි. ඒත් එක්කම ජනමාධ්‍යකරණයත් වෙනස් වෙලා තියෙනවා. ඔබතුමිය මාධ්‍ය ශාස්ත්‍රයට අඩිය තියෙන මුල්ම කාලේ දැනුයි අතර මේ වෙනස කොහොමද මාධ්‍යකරණය වෙන්නේ ඩිජිටල් කරණයත් එක්ක? ලොකු වෙනසක් දකින්නේ නැහැ පැතුමි. මොකද අවුරුදු 13ක් වගේ කාලයක් ඇතුළත එහෙම ලොකු චේන්ජස් වලට ගිහිල්ලා නැහැ. හැබැයි තාක්ෂණය පැත්තෙන් සෑහෙන වෙනස්කම් ටිකක් වෙලා තියෙනවා. හේතුව තමයි අපි අවුරුදු 13කට කලින් පාවිච්චි කරපු මාධ්‍ය උපකරණ තියෙනවනේ. ඊට හාත්පසින්ම වෙනස් අප්ඩේටඩ් උපකරණ තමයි දැන් තියෙන්නේ. හේතුව කියන්න උදාහරණයක් කියන්න කැමරාවක් ගන්නකො. මීට අවුරුදු 13කට කලින් තිබ්බ කැමරා නෙමෙයි දැන් පාවිච්චි කරන්නේ. හරි. ඒ වගේම තමයි මීට අවුරුදු ඒ කාලේ තිබ්බ තාක්ෂණයත් එක්ක බලනකොට අපි ඒ කාලේ අපිට තොරතුරු දැනගන්න මොන දෙයකටත් තිබ්බේ ජනමාධ්‍ය විතරයි. ජනමාධ්‍ය තමයි ප්‍රබල මාධ්‍ය උනේ. හැබැයි දැන් සමාජ මාධ්‍ය ජනමාධ්‍ය අතික්‍රමණය කරගෙන යන තැනට ඇවිල්ලා තියෙනවනේ. එතකොට දැන් ජනමාධ්‍යයි සමාජ මාධ්‍යයි එකට එකතු වෙලා අර මාධ්‍ය අභිසාරීතාවය කියන්නේ. අන්න ඒකත් එක්ක නව ආකාරයේ දේවල් අපිට දැන් දකින්න අහන්න ලැබෙනවා. දැන් ජනමාධ්‍ය කරන ඇතුලේ කන්ටෙන්ට් ක්‍රියේටර්ස්ලා විහි වෙනවා. මාධ්‍ය ආයතනයක් ගත්තම අපි ටීවී එකට අන්තර්ගත නිර්මාණය කරනවා වගේම දැන් හරි දක්ෂයි මේකේ ඉන්න කට්ටිය සෝෂල් මීඩියා හරහා තමන්ගේ ඉන්න අර ප්‍රේක්ෂකයන් අල්ලගන්න. කොහොමද අර ටීවී එකයි සෝෂල් මීඩියා අතර මේ සම්බන්ධය ගොඩනගා ගන්නේ ආයතනයේ වැඩ කරනකොට? ආයතනයේ වැඩ කරනකොට කියන්නේ ඒක සමාජ මාධ්‍යවල අර ටික ටික ඉදිරියට එමත් එක්ක මේ දෙක එකට එකතු වුණා. හේතුව අපි දන්නවා දැන් ඔය කන්ටෙන්ට් ක්‍රියේටර්ස්ලා කියන එක අපි පස්සේ කතා කරමු. ජනමාධ්‍ය සහ සමාජ මාධ්‍ය මේ දෙක එකට එකතු වෙලානේ දැන් යන්නේ. බලන්න දැන් අපි නිවුස් එකක් බලන්න අපිට වෙලාව නැති වුණොත් ටීවී එකේ හවස 6ට යන නිවුස් එක සමහර විට අපිට මිස් වෙනවා. හැබැයි අපිට ඒක බලන්න පුළුවන්කම තියෙනවා රෑ 10ට හරි හෙට උදේ හරි. මොකෙන්ද? සමාජ මාධ්‍ය හරහා YouTube එකට දාලා තියෙනවා. එහෙම නැත්නම් අර hot news ටික තියෙනවනේ. ඒවා එනවා අපේ මොබයිල් එකට. කොහොමද? alert එකක් විදිහට. එහෙම නැත්නම් Facebook වලට පොඩි clips විදිහට, reel විදිහට, ඒ විදිහට එනවා. මේ මාධ්‍ය ජනමාධ්‍යයි සමාජ මාධ්‍යයි එකට එකතු වෙලා කරලා තියෙන හරඹේ. ඉතින් හරි පහසු වෙලා තියෙනවා දැන් අර ටීවී එකෙන් අපිට මිස් වෙන එක උනත් YouTube එකෙන් බලා ගන්න පුළුවන්කම තියෙනවානේ. දැන් ගොඩක් අය ඩ්‍රාමා බලන්නේ ටීවී එකේ නෙමෙයි. YouTube එකේ. ඔව්. හේතුව ඒ වෙලාවේ දැන් හැමෝටම රිවයින්ඩ් කරලා බලන්න පහසුකම් නැහැ. ඒ වෙලාවේ අනේක ඒ වෙලාවේ බලන්න බැරි වුණොත් ආයිතින් බලා ගන්න විදිහක් නැහැ. ඔය රිවයින්ඩ් පහසුකම් නැති අයට. එයාලට තියෙන එකම ඔප්ෂන් එක තමයි මේ සමාජ මාධ්‍ය. අර රූපවාහිනිය යන වැඩසටහන් හැම එකක්ම දැන් සමාජ මාධ්‍යයට උදාහරණ එක තමයි ට්‍රෙන්ඩ් එක වෙලා තියෙන්නේ. ඕනම channel එකක් බලන්න පැතුමේ හැම වැඩසටහනක්ම අපිට මේ සමාජ මාධ්‍ය ඇතුලේ දැක ගන්න පුළුවන්කම තියෙනවා. ඒ වෙනස් වීමට කැමතිද? මම නම් කැමතියි. මොකද රූපවාහිනියත් එක්ක එකතු වෙලා ඉන්න පිරිසම තමයි අර සමාජ මාධ්‍ය හරහා තමන් කැමති වැඩසටහන බලන්නේ. එයාට මිස් වෙන එකනේ බලන්නේ. මොකද දැන් ගොඩක් වෙලාවට වැඩසටහන් වල අර වීවර්ස්ලා වීවර් කවුන්ට් එක මේකෙන් විතරක් බලන්නේ නැහැ. මොකද මේ රූපවාහිනියට විතරක් එන ප්‍රමාණය බලන්නේ නැහැ. මොකද සමාජ මාධ්‍ය හරහා මේක බලන ප්‍රමාණයත් කවුන්ට් වෙනවා දැන්. ඒ කියන්නේ අපි හිතමුකෝ දෙවැනිනිම කියමුකෝ අපි හැමෝම දන්න පහුගිය දවසක එක ඉවර වුණා. හැමෝම දන්න එකක් නේ. හැබැයි ඕකට කැමති අය ඔක බලන්න පුරුදු වෙලා හිටපු අයට ටීවී එකෙන් ඒක මිස් වුණත් එයාලා ඒක YouTube එකෙන් අනිවාර්යෙන් බලනවා. දැන් සම්මානවලත් වෙනස් වෙලා. ටීවී රේඩියෝ වලට අමතරව දැන් ඩිජිටල් කරණයටත් තියෙනවා මේ සම්මාන ලබා දෙන්න. එක අතකින් එතනින් දක්ෂව බිහි වෙනවා. ඔව් අනිවාර්යෙන් එයාලා වගයන්න ඕනේ. මොකද අපි හැම කෙනෙක්ටම ජනමාධ්‍ය වලට එන්න බැහැ පැතුමේ. ඇත්ත කතන්දරේ මේ මාධ්‍යවේදියා ජනමාධ්‍ය වේදියා කියන කෙනා මාර වාසනාවන්තයි. හැමෝටම මේ අවස්ථාව ලැබෙන්නේ හරිම අතලොස්සකට විතරයි ටෙලිවිෂන් එක රේඩියෝ එක වැඩ කරන්න. එහෙම නැත්නම් පුවත්පත් ආයතනයක වැඩ කරන්න අවස්ථාව ලැබෙන්නේ. ඉතින් ඒ අතරට කොච්චර කැමැත්ත තිබ්බත් කොච්චර දක්ෂ වුණත් සමහරුන්ට අවස්ථාව නැති වෙන්න පුළුවන්.
අන්න ඒකට ඔප්ෂන් එක තමයි මම දකින විදියට හොඳම තැන තමයි සෝෂල් මීඩියා කියන්නේ. තමන්ගේ දක්ෂතාවය තමන් හයිලයිට් කරගන්න පුළුවන් අන්ලිමිටඩ්. හැබැයි මම අර කලින් කිව්වා වගේ වැරදි දේවල් වලින් නෙමෙයි හරි දේ කරලා මම ඒකයි කියන්නේ ඉගෙනගත්ත කෙනෙක් සමාජ මාධ්‍ය පාවිච්චි කරන කෙනෙක් ඉගෙනගත්තේ නැති කෙනෙක් සමාජ මාධ්‍ය පාවිච්චි කරන එකේ ලොකු වෙනසක් තියෙනවා. ඉගෙනගත්ත කෙනෙක් කැමති නෑ සමාජ මාධ්‍ය වුණත් තමන් විහිළුවක් වෙන්න. ඒ මනුස්සයා තමන්ගේ ඉගෙනීමට තමන් ඉගෙනගත්ත දෙයට තමන් හදාගත්ත ප්‍රතිරූපයට කොතන ගියත් වටිනාකම එකතු කරගන්නවා. සමාජ මාධ්‍ය වේවා ජනමාධ්‍ය වේවා. ඒ ඉගෙනුම නැති අය තමයි මම ඕන එකක් කරලා ප්‍රසිද්ධ වෙනවා කියලා තැනට යන්නේ. එහෙම නෙමෙයි. හැබැයි අර සමාජ මාධ්‍ය ජනමාධ්‍ය දෙකකට එකතු වෙලා ඔයා ඇහුවේ මේකට කැමතිද? ඔව්. ඒ හේතුව තමයි අර ජනමාධ්‍ය වලින් පිපෙන්න බැරි වෙච්ච මල් ටික එළියට දකින්න බැරි වෙච්ච කොටසට තමන්ගේ දක්ෂතාවය තමන්ගේ හැකියාවේ හැම දෙයක්ම එළියට දාන්න පුළුවන් platform එක තමයි social media කියන්නේ. අපි රූපවාහිනියට අපි අන්තර්ගතය නිර්මාණය කරනවා. හැබැයි එතන ඒ ජනමාධ්‍ය. හැබැයි සමාජ මාධ්‍ය එනකොට ජනමාධ්‍ය කියන එක බලන ප්‍රමාණය අඩු වෙනවා. එතකොට කට්ටිය පෙළඹෙන්නේ සමාජ මාධ්‍ය. දැන් අද තියෙන සමාජ මාධ්‍ය හෙට තවත් වැඩි දියුණු වෙනවා. අප්ඩේට් වෙනවා. ජනමාධ්‍ය කියන එක නැති වේද? නෑ. ඒක වෙන්නේ නෑ. හැමෝම කියන දෙයක් නේ කවදා හරි මේ ජනමාධ්‍ය නැති වෙයි මෙහෙමයි කියලා. නැති වෙන්න පුළුවන්. නමුත් මිනිසුන්ගේ කාර්යබහුල ජීවන රටාවත් එක්ක සමාජ මාධ්‍යයට මිනිසු යොමු වෙලා තියෙන ප්‍රවණතාවය වැඩි පැතුමි. හේතුව තමයි මිනිසු යන ගමන් මේ ෆෝන් එක පාවිච්චි කරලා යාලට දේවල් අහන්න බලන්න හැකියාව තියෙනවා. හැබැයි ටීවී එක රේඩියෝ එකත් පුළුවන් යන ගමන් අහන්න ප්‍රශ්නයක් නැහැ. නමුත් ටීවී බලන එක කරන්න බැහැනේ. ටීවී බලන එක එක තැනකට වෙලා ඉඳගෙනනේ බලන්න පුළුවන්. හැබැයි උතන තව දෙයක් තියෙනවා. මොකද්ද දන්නවද? මිනිසුන්ගේ විශ්වසනීයත්වය කියන එක. ජනතාවගේ විශ්වසනීයත්වය. මාධ්‍ය කෙරෙහි තියෙන ජනතාවගේ විශ්වසනීයත්වය අදටත් රැඳිලා තියෙන්නේ සමාජ මාධ්‍යයේද ජනමාධ්‍යයේද? ජනමාධ්‍ය. මොකද අපි දන්නවා මොකක් හරි controversial situation එකකදී මොකක් හරි හදිසි තත්ත්වයක් කියන්න. අද හවසට මොකක් හරි හේතුවක් නිසා කර්ෆියු දානවා. ඒක නිවුස් ඇලර්ට් එකක් විදිහට ෆෝන් එකට ආවට සෝෂල් මීඩියා හරහා මිනිස්සු ඒක විශ්වාස කරන්නේ. හැබැයි ටීවී එකේ හරි රේඩියෝ එකේ හරි නිවුස් එකක් විදිහට මේක ගියොත් සහ බ්‍රේකින් නිවුස් එකක් වේවා හදිසි දැනුම් දීමක් වේවා මේ විදිහට ගියොත් මිනිස්සු විශ්වාස කරනවද නැද්ද? විශ්වාස කරනවා. ඔව් අන්න එතනයි තියෙන වෙනස. එතන තමයි සමාජ මාධ්‍යයේ ජනමාධ්‍යයේ වෙනස තියෙන්නේ. එතකොට කිසිම වෙලාවක ජනමාධ්‍ය වේදියාට අර සමාජ මාධ්‍ය වලින් බලපෑමක් එන්නේ නැහැ. තර්ජනයක් එන්නේ නැහැ. මොකද හැම වෙලාවෙම අදටත් මිනිස්සු විශ්වාස කරන මේ ප්‍රධාන ධාරාව තමයි ජනමාධ්‍ය. සමාජ මාධ්‍ය විශ්වාස කිරීම. මොකද මේකේ ඇත්ත නැත්ත ඕනම කෙනෙක්ට ඕනම දෙයක් දාන්න පුළුවන්. හැබැයි ජනමාධ්‍ය කියන්නේ එහෙම පාවිච්චි කරන්න පුළුවන් දෙයක් නෙමෙයිනේ. යාලට නීති රෙගුලාසි වලට යටත්ව තමයි මිනිසුන්ට දේවල් දෙන්න වෙලා තියෙන්නේ. අන්න ඒක නිසා කිසිම වෙලාවක මිනිසුන්ගේ විශ්වසනීයත්වය ජනමාධ්‍යයෙන් ගැලවිලා එන්නේ නැහැ. හැබැයි සමාජ මාධ්‍යයේ වෙච්ච දේවල් වෙන දේවල් දිහා මිනිස්සු බලාගෙන ඉන්නේ. එතකොට දන්නවා මිනිස්සු මේක බොරුවක් වෙන්න අපි විශ්වාස කරන්නේ නැහනේ. මේක බොරුවක්. මේක වෙන්න විදිහක් නැහැ. මේක ටීවී එකේ නිවුස් එකව දියේ නැහනේ. අපි එහෙමනේ කියන්නේ. එතකොට අර විශ්වසනීයත්වය තමයි උතන තියෙන එක. එතකොට ජනමාධ්‍ය වේදිකාවට ඒකේ කිසිම බලපෑමක් මම නම් දකින්නේ නැහැ. අර සෝෂල් මීඩියා වලින් කොච්චර මේ නොටිෆිකේෂන් එක ආවත් ටීවී එක බලන්න බැරි වුණත් YouTube එකේ අදාළ නාලිකාව channel එකට මේ නාලිකාවට යනවා. ගිහින් බලනවා ඒගොල්ලෝ මේ නිවුස් එකක් දීලාද කියලා. ඒ තරම් තහවුරු කරගන්නේ ජනමාධ්‍ය හරහා. සමාජ මාධ්‍ය හරහා එන එක මිනිස්සු තහවුරු කරගන්නේ ජනමාධ්‍ය හරහා. දිනෙන් දින ලෝකෙම ඩිජිටල්කරණය වෙනවා. අප්ඩේට් වෙනවා. එතකොට වෘත්තීය මාධ්‍ය වේදීන්ට වගකීම් ගොඩක් එනවා. ඔව්. මොනවද වගකීම්? අංක 1 තමයි මාධ්‍ය වේදිකෙක් වුණාම ජනතාවට සත්‍ය ලබා දෙන්න ඕනේ. මොකද කිසිම වෙලාවක බොරුවෙන් මේක ඉස්සරහට අරගෙන යන්න බෑ. බොරුවට පැවැත්මක් නැහැ. එහෙම බොරු කියලා දේවල් ලබා ගන්න ගිහින් සමහර මාධ්‍ය ආයතන වලට වෙච්ච දේවල් අපි ඇස් දෙකින්ම දැකලා තියෙනවා. මොකද කිසිම රාජ්‍ය කියන්නේ සාමාන්‍යයෙන් මාධ්‍ය ආයතනයකට පැතුමේ අවසරය ලැබෙන්නේ රජයෙන්නේ. මේක පවත්වාගෙන යන්න ලයිසන් එක ලැබෙන්නේ රජයෙන්. ඕනම වෙලාවක රජයට හැකියාව තියෙනවා මාධ්‍ය ආචාර ධර්ම වලට පටහැනිව ගිහිල්ලා නීති වලට පටහැනිව ගිහිල්ලා මාධ්‍ය ආයතනයක් කටයුතු කරනවා නම් මේ ලයිසන් එක කැන්සල් කරන්න.
එතනින් එහාට channel එකක් නැහැ. ඒක නිසා මාධ්‍ය ආයතනය රැක ගන්න නම් ඒ මාධ්‍ය ආයතනය ඇතුලේ වැඩ කරන මාධ්‍යවේදීන් අනිවාර්යයෙන්ම තමන්ගේ වගකීම හරියට ඉටු කරන්න ඕනේ. සත්‍ය කියන දේ මිනිසුන්ට දෙන්න ඕනේ. හැබැයි දැන් මේ ඇත්ත වගේ බොරු කියන වෙලාවල් තියෙනවා. හරි බොරුව වහලා හිමීට ඒක ඇත්ත වගේ එළියට දාන අවස්ථා නැතුවාම නෙවෙයි. හරි හැබැයි එතනදිත් යම් කිසි අවස්ථාවක රටට රජයට ජනතාවට හානියක් වෙනවා නම් ඒකට විරුද්ධව ක්‍රියාමාර්ග ගන්නත් රජයේ දෙසරයක් හිතන්නේ. මාධ්‍ය ආයතන හරිම රිස්ක් එක කියන්නේ අපි දන්නවා බලකණු කියලා තියෙනවනේ රටක බලකණු. 4 වෙනි බලකණුව විදිහට තමයි හඳුන්වන්නේ මාධ්‍ය. එතකොට මේ බලකණු වලින් එකක් හරි කඩාගෙන වැටුනොත් රටම ඉවරයි. අපි කියනවා මාධ්‍යයකට පුළුවන් මාධ්‍ය ආයතනයකට පුළුවන් රටක් ස්ථාවර කරන්නත් අස්ථාවර කරන්න. ඉතින් කොයිච්චර ලොකු වගකීමක්ද මාධ්‍ය ආයතනෙක තියෙන්නේ. රටක යුද්ධයක් අවුල්වන්න පුළුවන් යුද්ධ ඉවර කරන්න පුළුවන්. රටක ආණ්ඩුවක් පෙරලන්න පුළුවන් රටක ආණ්ඩුවක් පිහිටවන්න පුළුවන්. ඒ තරම් බලවත් මාධ්‍ය කියන එක. ඒක නිසා ජනමාධ්‍යවේදයට අනිවාර්යෙන් වගකීමක් තියෙනවා. රටේ ජනතාවට ගැළපෙන දේ හරි විදිහට නිවැරදිව ලබා දෙන්න. අර ඒ ජනමාධ්‍ය ඇතුලේ අපි බලන රූපවාහිනිය ඇතුලේ මාධ්‍යවේදීන් ගොඩනගාගත්තු විශ්වාසය ඔවුන් මේ මාධ්‍ය ආයතන එළියට ගියාමත් මිනිස්සු අතර තියෙන ඒ තරම් අර විශ්වාසය ගොඩනැගිලා තියෙනවා. අවුරුදු 13ක අත්දැකීම් තියෙනවා. එතකොට මේ අවුරුදු 13 අත්දැකීම් ඇතුලේ ඇති කැමැතිම මාධ්‍යවේදියා කවුද කියලා. දැවැන්තම මාධ්‍යවේදියා කවුද කියලා. එහෙම ඇහුවොත් කියන්න උත්තරයක් තියෙනවා. දුනිල් දිසානායක. වැඩ කරලා තියෙනවා. නෑ වැඩ කරලා නැහැ. ඒ නිවේදිකාවක්. පුදුමාකාර පෞරුෂයක් මම දැක්ක කාන්තා චරිතයක්. හරි. ඇය කතා කරන විදිහ පවා ඇය හැසිරෙන ඇගේ අතපය හසුරන විදිය මුහුණේ තියෙන ඉරියව් මේ හැම දෙයක්ම හරිම ස්මාර්ට්. මම ඒකට මාරම කැමතියි. මම දන්නේ මගේ රෝල් මොඩල් එක මීඩියා ෆීල්ඩ් එකේ ඇය එතකොට එතනින් එහා තව පිරිසක් ඉන්නවා. එතකොට සමිත ප්‍රසන්න ආරච්චිගේ තනූජා නාරද එයාලා ඊට පස්සේ තව අසේල බණ්ඩාරනායක ඔය වගේ දැවැන්තයෝ පිරිසක් ඉන්නවා මේ ලිස්ට් එකේ. හැබැයි මට උඩින්ම ඉන්නේ ඉන්දුනිල් දිසානායක මහත්මිය. මේ අය අතරින් වැඩ කරන්න හම්බුනොත් බාර ගන්න. අනිවාර්යෙන්. කීයටවත් අඩිය පස්සට තියන්නේ උඩින්ම පැනලා බාර ගන්නවා. එහෙනම් ඒ අවස්ථාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ස්තුතියි. හරි. දැන් අපි කතා කරමු මාධ්‍ය නිදහස ගැන. මාධ්‍ය නිදහස අත්‍යවශ්‍යයි. ඔව්. මාධ්‍ය නිදහස තියෙනවද? පැතුම් මුලින්ම කියනෝනේ මාධ්‍ය නිදහස කියන්නේ කිසිම පාර්ශවයක බලපෑමක් නැතුව මාධ්‍යවේදියාට සත්‍ය තොරතුරු ජනතාවට ලබා දෙන්න තියෙන අයිතිය. ඉතින් සමහර වෙලාවල් වල මාධ්‍ය නිදහස තියෙනවා. සමහර වෙලාවල මාධ්‍ය නිදහස නැහැ. ඒක තමයි වෙන්නේ. මොකද සමහර අවස්ථාවල මාධ්‍යවේදියාට සිද්ධ වෙනවා විවිධ පාර්ශවයන්ගේ බලපෑමට යටත්ව තමන්ගේ අන්තර්ගතයන් තමන්ගේ වැඩසටහන් ජනතාවට ලබා දෙන්න. ඒක ආයතන හිමිකාරීත්වය වෙන්න පුළුවන්. අපි මේවා සාමාන්‍යයෙන් මීඩියාවට ඉගෙනත් ගන්නවා. හරි. එහෙම නැත්නම් රටේ පවතින රජය පාලනය නායකයින් එයාලගේ උවමනාවට වෙන්න පුළුවන්. මේ විදිහට සමහර වෙලාවට මාධ්‍ය නිදහස ඇහිරෙනවා. නමුත් කිසිම බලපෑමක් නැතිව කාගේවත් යටත් වීමකට නැතිව හරි දේ ජනතාවට ලබා දෙන්න පුළුවන් නම් අන්න එතන තමයි නියම මාධ්‍ය නිදහස තියෙන්නේ. මාධ්‍ය නිදහස ගැන කතා කරා. මාධ්‍ය නිදහස අත්‍යවශ්‍යයි. ඒ වගේම තමයි ඒක වැදගත්. වැදගත්කම කොහොමද? මාධ්‍ය නිදහස මාධ්‍යවේදියාට විතරක් නෙමෙයි මාධ්‍ය ආයතනවලට විතරක් නෙමෙයි ජනතාවටත් තියෙන දෙයක්. අංක 1 මිනිසුන්ට තොරතුරු දැනගන්න අයිතිය තියෙනවනේ. ඒකට ලංකාවේ සම්මත වෙච්ච පනතකුත් තියෙනවා. තොරතුරු දැනගැනීමේ අයිතිය කියන එක තහවුරු කරලා. එතකොට මාධ්‍ය ආයතන දැනගන්න ඕනේ ජනතාවට හරි තොරතුරු ලබා දෙන්න. මොකද ඒකෙන් තමයි ජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතිය සුරැකෙන්නේ. එහෙම නැතුව බොරු කියලා වැරදි අදහස් සමාජගත කරලා ඒකෙන් අපි නොදැනුවත්වම කරන්නේ ජනතාවගේ තොරතුරු දැනගැනීමේ නීතිය උල්ලංඝනය කරන එක.
අපි නොදැනුවත්ව කරනවා නෙමෙයි අපි දැනුවත්ව කරන්නේ. මාධ්‍ය ආයතන නොදැනුවත්ව කරන්නේ නැහැ නේ කිසිම දෙයක්. දැනුවත්ව කරන්නේ. නමුත් ජනතාව දන්නේ මේ විනාශ වෙන්නේ තමන්ගේ අයිතියක් කියන එක ජනතාව දන්නේ නැහැ. ලේසි නෑ ජනතාව රාට්ටන එක. දැන් සමාජ මාධ්‍යයක් දියුණු වෙලා තියෙනවා. එතකොට ජනතාව හරි තොරතුරු බලාපොරොත්තු වෙනවා. සමහරක් වෙලාවට සමහර නාලිකාගතම දේශපාලන අරමුණු වෙන්න පුළුවන්. ඒ විවිධ අරමුණු ඔස්සේ විවිධ නිවුස් නිර්මාණය කරනවා. හැබැයි ජනතාව අප්ඩේට්. ඔව්. ජනතාව බුද්ධිමත්. ඒතර ජනතාවගේ බුද්ධිමත් භාවයත් එක්ක ජනමාධ්‍ය වේදයේ ඇතුලේ අදාළ අන්තර්ගතයන් නිර්මාණය කරන්න ඕනේ. මෙහෙම දෙයක් තියෙනවා පැතුමි. ජනතාව දැන් තමයි බුද්ධිමත්. ඉස්සර ජනතාව එහෙම බුද්ධිමත් නැහැ. ගොඩක් හැමෝම නෙමේ. බහුතරය. මම කියන්නේ සමහර වෙලාවට කියන දේ ඒ විදිහටම පිළිගත්ත ජනතාවක් තමයි ඉස්සර හිටියේ. නමුත් දැන් වර්තමානයේ වෙනකොට ඇතැම් වැඩසටහන් හරහා මම නම් වශයෙන් කියන්නේ ජනතාවගේ ඇස් ඇරලා තියෙනවා. ඔයා බලන්න ඕනේ මෙන්න මේ විදිහට මිසක් මේ විදිහට නෙමෙයි. මේ විදිහට බැලුවොත් ඔයාට හරි දේ පෙනෙයි. ඒ විදිහට බලන්න කියලා කන්නට ගැහුවා වගේ කියන වැඩසටහන් තියෙනවා. හරි. නම් වශයෙන් කියන්න බෑ මේ වෙලාවේ. නමුත් අපි දන්නවා ඒ වැඩසටහන් හරහා මිනිසුන්ට හිතන්න පුරුදු කරලා තියෙනවා. තමන් ඡන්දයක් පාවිච්චි කරනකොට, පාලකයෙක් පත් කරගන්නකොට, රට බාර දෙනකොට කොයි වගේ දිශානති වලින් බලලද, කොයි වගේ කෝණ වලින් බලලද තමන්ගේ ඡන්දයිතිය පවා පාවිච්චි කරන්න ඕනේ කියන තැනට මිනිසුන්ගේ ඔළුව හදලා තියෙනවා සමහර මාධ්‍ය ආයතනවල සමහර වැඩසටහන්. එතකොට ඒ වගේම අගය කරන්න ඕනේ අපි අනිවාර්යෙන්. මොකද එහෙම නැත්නම් අර දේශපාලඥයෝ ඇවිල්ලා කියන කතාවලට රැවටිලා ඒවා ගෙඩි පිටින් අරගෙන ඉස්සර තිබ්බනේ පොඩි කල්චර් එකක්. අර කන්නයි බොන්නයි දෙනවා නම් ඡන්ද දෙනවා. ඡන්ද රැස්වීම වලට යනවා. විරුද්ධ පාර්ශ්විකයෝ එක්ක ගහමරා ගන්නවා. එහෙම කල්චර් එක. ඒක නෑ දැන්. සෑහෙන දුරට අඩු වෙලා තියෙන්නේ. ඒකට අනිවාර්යෙන් ක්‍රෙඩිට් එකට යන්න ඕනේ මම ඔය කියපු විදිහේ ප්‍රෝග්‍රෑම්ස් වලට. ඒ නිසා තමයි කියන්නේ ජනතාව බුද්ධිමත් වෙන්න ඕනේ. කවුරු මොන තොරතුරු දුන්නත් බුද්ධිමත්ව ඒ ගැන අහලා දැනගන්න ඕනේ. බුද්ධිමත්ව ජනමාධ්‍ය ආයතනවල වුණත් බුද්ධිමත්ව ඒ දේවල් බලන්න ඕනේ. ඔව්. අර කතාවක් තියෙනවනේ පැතුමි කියන්නා කෙසේ කීවත් අසන්නා සිහි බුද්ධියෙන් ඇසිය යුතුයි කියලා. අන්න ඒක තමයි කියන්නේ මාධ්‍ය ආයතනයක් ඒවා සමාජ මාධ්‍ය වේවා මේ මොක ඇතුලේ වුණත් අපිට ලැබෙන දේ අපි තෝරලා බේරලා අරගෙන හරි දේ විතරක් අපිට ගන්න අපි බුද්ධිමත් වෙන්න ඕනේ. එහෙම නොවුනොත් ඒක ලොකු ප්‍රශ්නයක්. මේ වගේ වැදගත් දේවල් තමයි අපි ටෝක් ෂෝ with හර්ෂණී බණ්ඩාර මේ YouTube නාලිකාව හරහා කතා කරන්නේ. අපි කිව්වා ඔබ මේ නාලිකාවට එකතු වුණොත් අපිත් එක්ක එකතු වුණොත් ඔබට ඔබේ ජීවිතයට අවශ්‍ය කරන සහ ඔබට අවශ්‍ය දැනුම ලබා ගන්න හැකියාව තියෙනවා. ඒ වගේම මාධ්‍ය ශාස්ත්‍රයට ඔබ යොමු වෙන්න ඕනේ නැහැ මේ ගැන දැනගන්න. ඔබට ඔබේ ජීවිතයේ අත්‍යවශ්‍යම දේවල් මේ නාලිකාව හරහා දැන කියා ගන්න හැකියාව තියෙනවා. අපි එපිසෝඩ් 3ක් ඉවරයි. ඔව්. අපි තව කතා කරන්න හැබැයි අපිට ගොඩක් දේවල් තියෙනවා. අනන්ත අප්‍රමාණ දේවල් තියෙනවා පැතුමේ. අපි තවත් දවසක හම්බෙලා ඒ දේවල් කතා කරමු. අනිවාර්යයෙන්. මමත් කැමති ඔබත් එක්ක මේ දේවල් කතා කරන්න. මොකද මේ ඉන්නේ මාධ්‍ය ශාස්ත්‍රයේ ඉන්න මම මේ කතා කරපු දේවල් එක්ක මම හිතන ඔබ දැවැන්ත චරිතයක් කියලා. Thank you. ඒ කාන්තා පෞරුෂය. ඇත්තටම ඔබෙන් ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා මට. ගොඩක් ස්තුතියි. මට සතුටුයි ඔබත් එක්ක කතා කරන්න හම්බුනේ ගැන. නැවත කියන්නම් ටෝක් ෂෝ with හර්ෂණී බණ්ඩාර YouTube නාලිකාව subscribe කරලා තියාගන්න. ඒ වගේම තමයි Facebook, TikTok, Instagram මේ සමාජ මාධ්‍ය ඔබ follow කරලා තියාගන්න. ඔබට වැදගත් තොරතුරු අපි සූදානම් ලබා දෙන්න. මේ වගේ වැදගත් තොරතුරු අරගෙන අපි සූදානම් තවත් එපිසෝඩ් එකකින් හමු වෙන්න. එතෙක් ඔබට සුබ දවසක්.